හායි යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ නයි මිලිස් වලට සාමාන්‍යයෙන් පැකට් වල හිටවලා දවස් 20ක් 25ක් අතර කාලෙදි දෙන්න ඕන අනිවාර්යෙන් දෙන්න ඕන පොහොර එකක්. මේ තියෙන යාරිමියා කොම්ප්ලෙක්ස් එක. යාරිමියා ටාගට් එකක් තියෙනවා. ඒක දෙන්නේ නැහැ. ඒක දෙන්නේ මල් හටගන්න කාලවලදී. මේක අනිවාර්යෙන් දෙන්න ඕන. මොකද ගසට නයිට්‍රජන් ෆොස්ෆරස් සහ තව අනිකුත් වෙන සින්ක් පෙරස් මැංගනීසියම් වගේ දේවල් ගොඩක්ම ගහට උරාගන්නේ මේ කාලෙස් සහ මෙන්න මේ පොහොරේකේදී හොඳට මේ නයිට්‍රජන් ෆොස්ෆරස් ආදී සංඝටක තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ග්‍රෝ බෑග් වල හිටවලා තිබ්බත් බිම හිටවලා තිබ්බත් මෙන්න මේ පොහොර එක අනිවාර්යෙන් දෙන්න. ඒකට තමයි ගහ හොඳට වර්ධනය වෙලා අවශ්‍ය කාලවලදී අපිට අවශ්‍ය විදිහට පළ නෙලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට සාමාන්‍යයෙන් එක පැලයකට දාන්න ගිනි පෙට්ටි පියන එකක් වගේ තමයි ගන්නේ. ග්‍රෑම් 5ක් 6ක් වගේ අතර කාලෙක මම දැන් මෙතන වීඩියෝ එකේදී අතින් දාන්නේ. මොකද මම තව මගේ පැල තියෙනවා. මම ඒ වගේ දාන හින්දා සාමාන්‍යයෙන් පැලයක සම්පූර්ණ වටේම දාන්න එපා. මේ පෙන්වනවා වගේ අර්ධයක් දාන්න. අර්ධාකාර කවාකාර විදිහට හාරලා එහෙම දාන්න. මොකද ගහට සාමාන්‍යයෙන් වැස්ස වැඩි වෙලා වතුර වැඩි වෙලා මුල් තැම්බෙන්න පුළුවන්. මොකද එතකොට මුල් වල එක පැත්තකට පමණයි මේකෙන් පොහොර උරා ගන්න. අනිත් පැත්තේ මුල් හොඳට තියෙන නිසා එහෙම දේශයකට මැරෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ නයි මිලිස් සම්බන්ධ වීඩියෝ සහ ඒවා දෙන්න ඕන පොහොර කොහොමද කරල් ඉදුණාම කොහොමද කරල් ගෙඩි වල පළදාව කොහොමද ඉදිරියට මම වීඩියෝ ගේනවා දිගටම. මගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න.